මේ සතියේ ඇමරිකාව ඉරානයට ගහයිද කියන එක තමයි අද මම කතා කරන්න හදන්නේ. මම දැන් මේකට කොන්ටෙක්ස්ට් දෙකකින් කතා කරනවා. එකක් තමයි මේ මොහොතේ ඉරානයේ මොකද්ද වෙමින් පවතින්නේ, ඊළඟට මේ දල වශයෙන් කොහොමද අපි මෙතෙන් ආවේ කියන එක ගැන චුට්ටක් කියන්න ඕනේ. මම ඕගොල්ලන්ට කියලා තියෙනවා, ගොඩක් අය මට කියලා දෙනවා ප්‍රෝග්‍රෑම් එකේ නම් ගම් අවුරුදු හරියට කියන්න මිලින්ද අයියේ නෑ. එහෙම මම කියන්නේ නෑ. ඒකට හේතුව මේක උඹලට ඉතිහාස පාඩමවත් සමාජ අධ්‍යයන පාඩමවත් නෙමෙයි. මේක මේ වෙලාවේ ග්ලෝබල් පොලිටිකල් කොන්ටෙක්ස්ට් එක දල වශයෙන් ඕගොල්ලන්ට කියන වැඩසටහනක් ඉතුරු දේවල්. මට ඕන එහෙම මේ බුද්ධිමත් ශ්‍රාවකයෝ පිරිසක්, බුද්ධිමත් ඔඩියන්ස් එකක් මට ඕන ඉතුරුව chat GPT එකට ගිහිල්ලා ගහන්න, Google AI එකට ගිහිල්ලා ගහන්න, කියවන්න ඉන්ටර්නෙට් එකේ. එහෙම නැතුව දැන් මම මගේ අදහස එකක්, ඊළඟට තව මේ ලෝකෙ ගැන මේ වෙලාවේ කතා කරන ලංකාවේ කීප දෙනෙක් ඉන්නවා. මම හිතනවා මොහන් සමරනායක සර් වගේ කෙනෙක් වැඩසටහනක් කරා නම් මාර වැඩක් වෙන්න තිබ්බා. සරත් අමුණුගම මහත්තයා ඒ වගේ අය නැති හින්දා දැන් විවිධ අය පොඩි පොඩි වැඩසටහන් කරනවා. ඒගොල්ලන්ට දේශපාලන දෘෂ්ටිවාද සහ මතවාද තියෙනවා. ඒක සමහරු ගොඩාක් වමට බරයි. ඒතකොට ඒගොල්ලෝ මේ හැම දෙයක් දිහාම කතා කරන්නේ රුසියාවේ චීනේ කෝණේ. තවත් සමහරු හරිම ධනවාදී. ඒතකොට ඒගොල්ලෝ කතා කරන්නේ පුළුවන් තරම් මේක බටහිර සහ ඇමරිකානු කෝණේ. ඉතින් මම පුළුවන් තරම් බලන්නේ මේක මැද ඉඳන් දෙපැත්තෙම කරුණු ටික කියන්න. මොකද මම මේ ඊස්ට් එක බිලිව් කරන කෙනෙක්. හැබැයි මම ලිබරල් ධනවාදී චින්තනය පිළිබඳවත් පහන් හැඟීමක් තියෙන කෙනෙක්. දැන් මේ මොහොතේ මොකද වෙන්නේ කියලා අපි බැලුවොත් එහෙම ඉරානයේ අද මේ පුටුව චොඩ්ඩක් මාරුණා. මේ අපි ලස්සන පුටුවක් මෙතන තිබ්බා. ඒක කවුරු හරි රාජ්‍ය ස්ටුඩියෝ එකේ පල්ලයට අරන් ගිහිල්ලා ඉඳ වෙන පුටුවක කරන්නේ. ඉඳ ෆ්‍රේම් එක චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ මිලියයිනීට කොෆි මග් එක විතරක් ඉතුරු කරලා ගිහිල්ලා තියෙන හොඳ වෙලාවට. දැන් මේ දෙසැම්බර් වල විශේෂයෙන්ම ඉරානයේ 140ක් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙච්ච හින්දා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ, කඩහිමියෝ කියලා කියන්නේ මේ ෂොප් ඕනර්ස්ලාගේ ප්‍රොටෙස්ට් එක කියලා කියන්නේ. මේක දෙසැම්බර් වල පටන් ගත්තා ඒගොල්ලන්ගේ ප්‍රොටෙස්ට් එකක්. ඒ ප්‍රොටෙස්ට් එක දිගින් දිගටම වර්ධනය වෙලා අද ඒක පුළුල් ඉරාන විරෝධතාවයක් බවට පත් වෙලා තිබෙනවා. මේක හරි ඉන්ට්‍රෙස්ටිං. මොකද ඉරාන විතරක් නෙමෙයි මේක මේ මොහොතේ සිද්ධ වෙමින් පවතින්නේ. ලෝකෙ පුරා ඉන්න ඉරාන ජාතිකයොත් මේ අරගලයට එකතු වෙලා ඉන්නවා. උදාහරණයක් විදිහට ලන්ඩනයේ තිබෙන ඉරාන තානාපති කාර්යාලයට පැනලා ඒකේ තියෙන ජාතික කොඩිය පවා ප්‍රොටෙස්ටර්ස්ලා පහුගිය දවස් දෙක තුනේ මාරු කරා. ඒතකොට මේක අද පුළුල් ප්‍රොටෙස්ට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම දැනට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහට 550කට අධික පිරිසක් මරලා තියෙනවා. 2200කට අධික පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි ගොඩක් අය කියනවා ඒක වැරදි අංක. මේ වෙනකොට 2000කට ආසන්න පිරිසක් මරලා තියෙනවා. ඊට වඩා පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. සමහරු කියනවා මේ වෙනකොට ඉස්පිරිතාල පිරීලා තියෙන්නේ කියලා ටෙහෙරාන් වල ගේන කැෂුවල්ටීස් සහ හමුදාව සහ පොලිසිය වෙඩි තියපු තුවාලකරුවන්ගෙන් හිරගෙවලුත් පිරී යමින් තිබෙන්නේ මේ වෙනකොට. මොකද සේරම අල්ලලා ගෙනල්ලා හිරගෙවල් වලට දාන්නද. ඒ තරම් ඉතාම දරුණු ප්‍රොටෙස්ට් එකක් මේ වෙලාවේ ඉරානයේ සිද්ධ වෙමින් පවතිනවා. එතකොට ඔබ දන්නවා මේ වෙලාවේ අපිට ඉරානයෙන් තොරතුරු වෙන එක අඩු වෙන්න පටන් ගත්ත පහුගිය දවස් තුනේ. ඒකට හේතුව තමයි මේ වෙනකොට ඉරානයේ ඕල්මෝස්ට් බ්ලැක්අවුට් එකක් තියෙනවා, ඉන්ටර්නෙට් බ්ලැක්අවුට් එකක්. ඒ කියන්නේ මේ වෙනකොට කිසිම කෙනෙකුට data පාවිච්චි කරලා වීඩියෝ ෂෙයා කරගන්න, එහෙම නැත්නම් Facebook එන්න, එහෙම නැත්නම් YouTube එන්න විදියක් නැහැ. ඒ නිසා ඉරානයේ ඇතුලෙන් එන තොරතුරු වේගයෙන් අඩු වෙමින් පවතිනවා. මේ වෙනකොට ඉරානයේ 100%කට විතරයි ඉන්ටර්නෙට් තියෙන්නේ කියලාත් කියනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුව ඉතාම හાર્ඩ්ලයින් ස්ටාන්ස් එකක ඉන්නවා. ආණ්ඩුව කියනවා මුන් හොරු, මුන් මංකොල්ලකාරයෝ, මුන් ත්‍රස්තවාදීෝ මේ පාරේ ඉන්න ප්‍රොටෙස්ට්ලා. ඒ හින්දා අපි වෙඩි තියලා හරි මරලා හරි මේ රට බේර ගන්නවා කියලා ආණ්ඩුවෙන් කියනවා. එහෙම කියද්දි දැන් ගෝඨව එහෙම මතක් වෙනවා ඇති නේ. දැන් සැපද කියලා. එතකොට මේකේ අනිත් ක්‍රූෂල්ම දේ තමයි මේ වෙලාවේ US එක ස්ටාන්ස් එක. US මොකද කියන්නේ කියලා ට්‍රම්ප් කෙලිම, ඒ කියන්නේ US වල වෙන ස්පීකර්ස්ලා මේ කෙලිම ට්‍රම්ප් පවා කිව්වා. ඊළඟට ඒගොල්ලන්ගේ ආරක්ෂක ලේකම් නෙමෙයි හෝ ස්ටේට් සෙක්‍රටරිත් කිව්වා. මම හිතන්නේ ආරක්ෂක ලේකම්නුත් කිව්වා ප්‍රොටෙස්ටර්ස්ලව මැරුවොත් අපි ඉරානයට ගහනවා කියලා. මේක මාර වැඩක්. වෙන ආණ්ඩුවක් කියනවා මේ රටේ ප්‍රොටෙස්ට් එකේ ප්‍රොටෙස්ටර්ස්ලට ගැහුවොත් අපි ඉරාන ආණ්ඩුවට පහර දෙනවා කියලා. අපි බෝම්බ ගහනවා කියලා ටෙහෙරානට. ටෙහෙරාන කියනවා එක පාරක් හරි අපිට ගැහුවොත් ඇමරිකාව අපි ඊශ්‍රායලයට ගහනවා මුලින්ම. ඊළඟට අපි ඇමරිකාවේ ලොකු බේසස් වගේක් තියෙනවා මේ ඉරානයේ වටේට.
ඔයගොල්ලෝ දන්නවා අර කටාවල එහෙම තියෙන මේගොල්ලෝ ගැහුවේ බෝම්බ වගේක්. ඔයගොල්ලන්ට මතකයි මේ සිද්ධිය මීට මාස කිහිපයකට කලින්. ඒ තැන් වලට අපි පහර දෙනවා කියලා. ඕක තමයි දැනට තියෙන විවාදය ඉරානයේ ඇතුලේ. අපි කොහොමද මෙතෙන් ආවේ? ඉරානය කියන්නේ හරිම රිච් රටක්. මං තුන් පාරක් ගිහිලා තියෙනවා ඉරානෙට. ලස්සන මිනිස්සු ඉන්න, හොඳ මිනිස්සු ඉන්න, හොඳ විනෝදශීලී මිනිස්සු ඉන්න, ලෝකේ ගැන පුළුල් අවබෝධයක් තියෙන බොහොමයක් මිනිස්සු ඉන්න, ලෝකේ ගොඩක් ව්‍යාපාර තියෙන ධනවත් මිනිස්සු ඉන්න රටක්. ඉරානයේ තෙල් තමයි තිබ්බේ මේ ඇංගලෝ ඇමරිකන් බ්‍රිටිෂ් ෆර්ම් එකක් තමයි ඉරානයේ තෙල් භාවිතා කරමින් හිටියේ. හැබැයි 1950s වල අග ගණන් වල ඉරානයේ පාලකයෝ ඇවිල්ලා කිව්වා පාවිච්චි කරන තෙල් ජනතාවට දිය යුතුව තිබෙනවා. ඒ නිසා අපි තෙල් ආපහු පවර ගන්නවා කියලා තෙල් ජනතාකරණය කළා. සිරිමාව මැතිණිය කරේ. එක එක ඒවා ජනතාකරණය කරේ කරපු ජනතාකරණය කරපුවා දැන් අද විනාශ වෙලා CTB එකේ ඉඳන් හැම එකම මේක වෙනම කතාවක්. ආණ්ඩුවට බිස්නස් කරන්න බෑ කියන එකත් ලෝකේ තේරිලා ඉවරයි. හැබැයි ඉරානේ ගත්තා තෙල් සම්පත් ටික ආණ්ඩුව ඇතුළට. ගත්තාම ඇමරිකාව මොකද කරේ? ඊටම ජනප්‍රිය මේ කතාවක් මේක ලෝකේ තියෙන ඇමරිකාව සම්බන්ධ වෙලා ඒ ආණ්ඩුව පෙරළුවා. පෙරළලා ෂා රජ පරම්පරාවට ආණ්ඩුව දුන්නා. ඊට පස්සේ 1970 මුල ගණන් වෙද්දී සෝවියට් බැක් කරපු ලෙෆ්ටිස්ට්ලයි අනිත් පැත්තෙන් ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම්නුයි මේ දෙගොල්ලෝ එකතු වෙලා ආය පාරක් ෂා ආණ්ඩුව පෙරලලා බලය ගත්තා ලෙෆ්ටිස්ට්ලා අතට. ඇමරිකන් එම්බසියත් ඒ වෙලාවේ පැහැර අරගෙන හොස්ටේජ් කරා. ඒ ගැන හොඳ ෆිල්ම් එකක් තියෙනවා බෙන් ඇෆ්ලෙක් රඟපාන ආගෝ කියලා ෆිල්ම් එක බලන්න. ඊට පස්සේ මොකද වුණේ? ඇමරිකාව සහ වෙස්ට් එක සහ ඉරානය සම්පූර්ණයෙන්ම තරහකාරයෝ බවට පත් වුණා. වෙනත් ආගමික හේතු මත ඉරානය සහ ඊශ්‍රායල් අතර ලොකු රණ්ඩුවක් තියෙනවා. නිසා ඊශ්‍රායලය සහ ඉරානය අතර රණ්ඩුවට ඇමරිකාව සහ යුරෝපය ඊශ්‍රායලයට උදව් කරනවා. නෙතන්යාහුගේ කතාවක් අහලා බලුණා. මම UN එකේ ඇතුලේ නෙතන්යාහුගේ කතා 3ක් අහලා තියෙනවා. ඒ තුනේම නෙතන්යාහු හැමදාම කියන්නේ ඉරානයේ නියුක්ලියර් බෝම්බයක් හදලා ලෝකෙට ගහනවා කියලා. ඒ දෙගොල්ලෝ අතර රණ්ඩුව එහෙම තමයි ගියේ. ඊට පස්සේ ඉරාන ආණ්ඩුව පෙරලන්න යුරෝපය සහ ඇමරිකාව ගොඩක් උත්සාහ කරා. නමුත් ඒක හැකි වුණේ නැහැ. ඒගොල්ලෝ කාලාන්තරයක් තිස්සේ මේ ඉස්ලාම් ආගම මුල් කරගත්ත රාජ්‍යයක් පවත්වාගෙන ආවා. පවත්වාගෙන ඇවිල්ලා ගොඩක් අය කිව්වා අපිට ඉරානයේ යුද්ධ වෙලාවේ උදව් කරා කියලා. මම මේක ගෝඨාභය සේවගිරුත් අහලා තිනවා. ඉරානය අපිට යුද්ධ වෙලාවේ උදව් කරේ නැහැ. එහෙම බලද්දී ඊශ්‍රායල අපිට ඊට වඩා යුද්ධ වෙලාවේ උදව් කරා. ඊට පස්සේ ඉරානයේට මෑතකදී වෙච්ච සිද්ධිය තමයි ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ට්‍රම්ප් ගිහිල්ලා බෝම්බ දැම්මා ඒගොල්ලන්ගේ නියුක්ලියර් සයිට්ස් වලට. වෙලා ටෙහෙරානේ අඩපණ කරා. අතනම අද තියෙන්නේ අඩපණ වෙච්ච ටෙහෙරානයක්. ඒකට හේතුව තමයි ඉරානය විසින් සහයෝගය දුණු විශේෂයෙන්ම සිරියාවේ අසාද් පාලනය, ඒ වගේම මේගොල්ලෝ උදව් කරන පොඩි පොඩි කණ්ඩායම් තියෙනවා හිස්බුල්ලා වගේ තැන් වල ලෝකෙ පුරා. ඒ කණ්ඩායම් වලටත් ඊශ්‍රායලය පහර දුන්නා. ඊටාම සැලසුම් සහගත වේ නායකයෝ ගොඩ දෙනෙක් ඊශ්‍රායලය විසින් මැරුවා. ඒ වගේම ඉරානයේ ඇතුලේ ඉන්න හමුදා නායකයොත් විශාල පිරිසක් ඊශ්‍රායලය විසින් ඝාතනය කරා. ඒ හින්දා ඊටාම අඩපණ වෙච්ච ඉරානයක් තියෙන. මේ අඩපණ වෙච්ච ඉරානය ඇතුලේ තමයි මේ අරගලය වෙන්නේ. ඇමරිකාව කියනවා තවදුරටත් තරුණයෝ මැරුවොත් අපි ඇවිල්ලා ගහනවා කියලා. මේක තමයි අද මැද පෙරදිග තිබෙන තත්ත්වය. ඒ වගේම මතක තියාගන්න ඕන වෙනිසුලාවේ වගේම ඉරානයේ තෙල් වැඩියෙන්ම ගන්නේ චීනයි රුසියාවයි. ඕක තමයි මේ යුද්ධෙට තියෙන ප්‍රධානතම හේතුව. එහෙනම් බොහොම ස්තුතියි මිලියනීට කොෆි මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ගොඩක් අය මට මැසේජ් කරනවා. thank you very much. අපි මේ ලෝක දේශපාලන සංවාදය ඉස්සරහට දිගටම කරගෙන යමු.